ඒ සැලැස්ම සල්ලි තියෙන කෙනාට එකයි සල්ලි නැති කෙනාට එක්කෙනයි පගා ගෙවන කෙනාට එක නීතියක් පගා නොගෙවන කෙනාට තව නීතියක් වගේ යන්න නම් බෑ. ඕගොල්ලන්ට සලකන ව්‍යාපාරිකයට එක විදියකටත් නොසලකන කෙනාට තව විදියකට සලකනවා. මේකයි ඇත්ත වෙලා තියෙන්නේ. ඒ නිසා මේ ඔෆිසර්ස්ලා ගන්න තද්දට තීරණයක් ගන්න ඕන වෙලා තියෙනවා. ඔබතුමානෝ වෙන්න පුළුවන්. නමුත් පොදුවේ ගත්තොත් ඒකයි කතාව. ඒගොල්ලන්ට හැම මාසෙම දීමනාව දෙනවා නම් එයාට අනවසර ඉදි කරගන්න පුළුවන්. දීමනාව දෙන්නේ නැත්නම් ඉදි කරලා තිනොත් කඩනවා. ඒක ඔබ කරන්න බෑනේ ඕගොල්ලෝ. ඒ කියන්නේ අපි දැක්ක අපේ මේ වෙරළ තීරය විශේෂයෙන් දකුණු වෙරළ තීරයට ප්ලෑන් එකක් නැතුව ක්‍රියාත්මක වෙච්ච නිසා අද දකුණු වෙරළ තීරයේ තමයි හෝටල් තියෙන්නේ. අපිට මේ අලුතෙන් හැදෙන සංචාරක කලාපයක්. අපි හොඳ ප්‍රමිතියක් හදලා වෙරළ තීරයත් ආරක්ෂා කරන, රිසර්වේෂන් එකත් ආරක්ෂා කරගෙන හෝටල් පද්ධතියකට ව්‍යාපාරවලට ඉඩ දෙනවනේ හොඳ. දැන් අපිට ගිහිල්ලා හික්කඩුවේ මේක කරන්න බැරි වෙයි. හැබැයි මේ අලුත් තැන් වල තමයි උන්වහන්සේලා හරි තැනක ඉන්න ඕනනේ. නේද? විනාශ කරන්න එපා. මම දැක්ක මේ නැගිනිර වෙරළ තීරය ඉතාමත් ලස්සන වෙරළ තීරයක්. අපි දැන් සැලැස්මක් හදන්න ඕන ඕගොල්ලෝ. ආදනයෙන් දැඩි ලෙස බලපායමට ලක්වන වෙරළබර ප්‍රදේශ ආරක්ෂා කර ගැනීමට ගත යුතු පියවර සම්බන්ධව සාකච්ඡා. කවුද වෙරළ සංරක්ෂණ කවුද? CCD. ප්‍රශ්න ගොඩක් තියෙනවා ඕගොල්ලන් එක්ක කතා කරගෙන. මම ගියා සබ මේ ඉදක් DG එනවා කිව්වා ආවේ නෑනේ. නෑ DG ඇවිල්ලා නෑ. සර් මේක ලොකු ප්‍රශ්නයක් සර්. මේ අඩ්ඩාරච්චිනේ වන්දි ඉල්ලනවා සර්. මීටර් 200ක් සමහර තැන් වලින් සම්පූර්ණ සින්නක් ක්‍රීඩන් අක්කර 3-4 මුහුද ගිහිල්ලා සර් දැන්. ඕගොල්ලෝ ගාව තියනවාද මේකට මොකද්ද කරන්න ඕන කියලා හොයන් තියනවද? සර් අපි 2016 ඉඳලා සර් ඔලිවිල් ඉඳලා සර් ඔලිවිල් ඉඳලා මේ කල්මුනේ එනකම් සර් කිලෝමීටර් 16 වෙනකම් මූදන කාලේ වැඩි වෙලා තියෙනවා. ඔව්. ඒක සර් 2016 ඉඳලා සර් ඔලිවිල් 2016 ඔලිවිල් පටන් ගත්තා අපි. ඔව්. දැනට සර් කල්මුනේ ඉඳලා අපි හරි. ප්‍රශ්නේ පැහැදිලි. මොකද්ද කරන්න තියෙන්නේ? අපි සර් ක්‍රොයින් සීරීස් කරගෙන යනවා සර්. අපි කියලා දැනට සර් දාලා 16. ක්‍රොයින් සර් පර්පෙන්ඩිකුලර් මුදට පර්පෙන්ඩිකුලර් දාන ප්‍රොජෙක්ට් තමයි අපි කරගෙන යන්නේ. කිලෝමීටර් 8කට සර් දැනට සර් ප්‍රොජෙක්ට් කරලා තියෙනවා. ඒක සාර්ථකද? සාර්ථකයි. මට පෙන්වන්නේ ගල්වැටි වලින් සාර්ථක වෙච්ච තැන. ඉස්සලා කැඩිලා තිබුණු දැන් ගල්වැටි දාපු නිසා සාර්ථක වුණු. එහෙම චාරුක් තියෙනවා. නෑ සර් මේක අපි ගත්ත සර්. මොකද මම දන්න විදිහට ගල්වැටි වලින් සාර්ථක වෙලත් නැහැ. නෑ සර් අපි හා කිලෝමීටර් 8කට සර් කල්බැටි දාලා තියෙනවා සර්. ඒ හරිය සාර්ථකද? ඔයක සාර්ථකයි සර්. අනිත් තැන් වලින් මුහුදු කාදනය වෙනවනේ එතකොට. අපි අර තාපු එද ගල්වැටි දාන්න මුහුදු කාදනේ අනිත් පැත්තට තල්ලු වෙවි යනවද? ඒක දැන් තඩි වෙනවා සර්. දෙයිද වැඩක් නැහැ. සර් මේ ඔක්කොම අර ඔලිවිල් වරායත් එක්ක තමයි සර් මේ ගැටලුව ලොකුටම මතුවුනේ. සර් ඔලිවිල් වරාය සර් 2012 වල ඕගොල්ලෝ දැන් ඔලිවිල් වරාය ඉවත් කරන්න සූදානම් නැද්ද? ඒකට කැමති නැද්ද ඕගොල්ලෝ ගම්මලයි? ඒක සර් පොට් ඔතොරිටි තමයි සර් ඒක තීරණය දෙන්න ඕනේ. නෑ නෑ ඒගොල්ලෝ කැමති කරගන්න පුළුවන්. මට තියෙන තොරතුරු තමයි ඕගොල්ලෝ ගම්මලයි කැමති වෙන්නේ නැහැ කියලා ඒකට. දැන්ට වැලි පිරලා ඔලිවිල් වරායත් ප්‍රයෝජනෙට ගන්නේ නැහැ නේද? නැහැ නැහැ. නෑ ඔලිවිල් වරාය නෙවෙයි ඔලිවිල් ඩීවර වරාය මම හිතන්නේ අජෙන්ඩාව එක තියෙනවා අපි කතා කරමු මෙතෙන් කරු ජනාධිපතිතුමනි අක්කර 19ක් අර අපි අර මේ කොයියාගේ ඊඩම් ඔක්කොම යට වුණා ඒකට තවම වන්දි ගෙනුවේ මුකුත් දුන්නේ නෑ ඒක නිල්ල මේක වන්දි ගෙවලා ඉවර කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි මම දැකලා තියෙන පොල් ඉඩමක් තිබුණා පොල් ඉඩම මුළුමනින්ම ගිහිලා තියෙනවා නේද මුළුමනින්ම ප්‍රශ්නේ ඉක්මනින්ම බේර ඕගොල්ලන්ගේ පැත්තෙන් අපිට කියන්න ඕන මොකද්ද කරන්න ඕන කියලා අධ්‍යයනය කරලා ඔයගොල්ලෝ ඉන්නේ ඒකටනේ. මේක තමයි මේකට කරන්න ඕන කාර්යය කියලා. ඒ ප්‍රෝග්‍රෑම් එක ඔයා හිතන්නේ මේකට තියෙන ක්‍රමෙදී ගල්වැටි දාන එක කියලා. නමුත් ප්‍රායෝගිකව ගල්වැටි දැම්මට ගල්වැටි දාන පැත්තට අනිත් පැත්තෙන් ආයේ මුහුදු කාදනය වෙන්න පටන් අරන් තියෙනවා. ඒක දිගටම මෙහෙට එනවා. දැන් ගල්වැටි කියන එක සාර්ථක පිළිමක් නෙවෙයිනේ. ඕගොල්ලෝ ස්ටඩි එකක් කරලා මොකද්ද කරන්න කියලා තීරණය කරලා තියෙනවා. ඔසර අපි ස්ටඩි කරලා තමයි සර් අපි ගල්වැටි එතකොට ගල්වැටි දානකොට එදා මුහුදු කාදනේ නොවුණු අලුත් තැන් වලට මුහුදු කාදනේ ඇවිල්ලා තියෙනවද? ඒක සර් අර සීසන් එක මාර වෙනකොට සර් නෑ නෑ කවදා හරි දැන් අපි ගල්වැටි දානකොට තෝරගන්නවා කිලෝමීටර් 16ක තමයි මේ කාදනේ තියෙන්නේ කියලා. අපි 8කට ගල්වැටි දානවා. දැම්මහම කාදනේ ඉතුරු වෙලා තියෙන්නේ 8කද තව වැඩියෙන් ඇති වෙලාද? ඒක සර් තව වැඩියෙන් විතරද තියෙන්නේ. ඒක නෙති. එන්න සාර්ථක නැහැ කියන එකද? සර් අපි කල්බැටි තාල තියෙන ඒක සර් සාර්ථක වෙලා තියෙනවා. හරි ඒ හරිය සාර්ථකයි. නමුත් අනිත් පැත්තට එනවනේ. ඒ ටික පොඩි අවශ්‍ය තියෙනවනේ. ඒකනේ. මොකක්ද ඔයගොල්ලෝ කරන්න ඕන කියලා අපිට කියන්න ඕන. ඔයගොල්ලෝ ඉන්නේ ඒකට. ඒක ඒ වැඩි විධිමත් සාකච්ඡාවක් දැනට අරගෙන නැහැ. මම දන්න තරමින් අවසන් කරලා මේක තමයි තියෙන විසඳුම කියලා කියන්න. එහෙම නැතුව මේක යන්න බෑ. අපි දැක්ක විශාල වටිනාම පොල් ඉඩම් මම දැක්කා කඩාගෙන ගිහිල්ලා තිබුණා. ඊට පස්සේ ගෙවල් කීපයක් ගිහිල්ලා තිබුණා මම දැක්කා. ඉතින් මේක අවසන් වෙන්න ඕනේ. ඕගොල්ලෝ මොකක් හරි කියනවා නම් හරි මෙතන තියෙන එකම විසඳුම වරායි ඉවත් කරන එක. හරි ඉවත් කරනවා නම් ඒක ඕගොල්ලෝගේ පැත්තෙන් එන්න ඕනේ. ඉවත් කිරීම තමයි තියෙන යෝජනාව කියලා.
මේක තමයි හේතු මේ නිසා වරාය ඉවත් කරපුවම ප්‍රශ්න පැන නගිනවා කියන්නේ. ප්‍රශ්නේ විසඳනවා කියලා අපිට විද්‍යාත්මකව තහවුරු කරන්න ඕන. ඊට පස්සේ එතන දීවර වරායක් තියෙනවා නේද? ඒ දීවර වරායටත් ප්‍රතිසංස්කරණය කරන්න ඕන කියලා එතරම් කියනවා අපි. ඒතර ඒ ඔක්කොම බලන්න පුළුවන්කම තියෙන්නේ මේ එකට මේක බලන්න ඕන. වරාය, ඒ කියන්නේ වාණිජ වරායකට ඒක හැදුවේ. ඊට පස්සේ දීවර වරාය මේ ඔක්කොම එකට බලලා ඔයගොල්ලෝ කියනවා මේක තමයි විසඳුම කියලා. විසඳුමක් කියන්නේ නැතුව අපි මොකද කරන්නේ? ඒක ටිකක් බලන්න ඕන. ඊළඟ දෙවෙනි එක තමයි ඔය අලුතින් සංචාරක කලාපය හැදීම වෙනවනේ. කෝමාරී ඔය පැත්ත ඒ පැති වල සංචාරක කලාපේ. ඕගොල්ලන්ගේ මොකද්ද තියෙන නිර්ණායක වෙරළ තීරය ඉඳන් කොච්චර දුරකින්ද නිවාස ඉදි කරන්න දෙන්නේ? මේ මොනවාරි ව්‍යාපාර කටයුතු වලට දෙන්නේ? සර් දැන් කලින් සර් අලගම්බේ වල අලගම්බේ තමයි ප්‍රසිද්ධ ඔව් ටුවරිසම්. කලින් සර් අපි 25 තිබුණා සර් රිසර්වේෂන් එකක්. 25 meters. දැන් සර් 10ක් අඩු කරලා තියෙනවා සර්. ඇයි? ඒක සර් අතන අර ටුවරිසම් එකට පොඩි මේකක් දෙන්න ඕනේ කියලා සර් අපි කවුද තීරණය ගත්තේ? ඒක සර් අපේ කොමිටි එකක් තියෙනවා සර් කොමිටි එකෙන් දෙමින් තියෙන්නේ. කොයි කොමිටි එකද? ඒ අර්පේසරි කවුන්සිල් එකේ සර් ආයතන 18ක් තියෙනවා. කොහෙද මෙහෙද තියෙන්නේ? කොළඹ එක. කොළඹ සර්. කොළඹ එක. කවද්ද තීරණය ගත්තේ? ඒක 2024 වල සර්. අපි අවුරුදු පාම්පයින් සර් අපි මැනේජ්මන්ට් ප්ලෑන් එක රිවර්ස් කරනවා සර්. ඒ වෙලාව තමයි අර කොමිටි එකෙන් තීරණය කරන්නේ සර්. දැන් අන්තිමට වෙලා තියෙන්නේ මොකද? මීටර 10 තියෙනවද? අපි 10යි සර්. 10 නෑනේ. 10 පොතේ තියෙනවා. අර නෑ සර් මීට 10න් තමයි සර් අපි හරි ගිහිල්ලා බලන්න ඔයා. ඒක කළුත එකක් හදනවා මම බැලුවත් එක්ක හැමතැනම 10 තියෙනවද? නෑ. මම කියනවා ඔයාලට 10 නෑ. කෝමාරි ඒරියා එකේ මොකද්ද දීලා තියෙන්නේ? දිර කෝමාරි එක මොකක්ද තියෙන්නේ ඉඩ? මීටර 60 ඔයගොල්ලෝ මීටර 50 95ක් දීලා තියෙනවා. 35 අනේ 60යි 35යි 95ක් නේ. දැන් 95න් ඇතුළත 95 ඇතුළත නැද්ද? නෑ සර් 95 කියන්නේ සර් 35 සර් රිසර්වේෂන් 85 සර් රෙස්ට්‍රික්ටඩ්. ඔව්. 35 රිසර්වේෂන් එක තමයි ෆ්‍රී විල් සෝන්. ඒක ඔව්. තමයි අපි කලාව හරි. හරි කුමාරි. නමුත් ඔබතුමාලා තහනම් කරලා දෙන ප්‍රදේශවල නැද්ද? තියෙනවා. ව්‍යාපාර පවත්තන්නේ නැද්ද? හෝටල් පවත්තන්නේ නැද්ද? తాවකාලික හල් පවත්තගෙන යන පවත්තගෙන යනවනේ. ඇත්ත ගත්තොත් මම කියන්නම්. ඕගොල්ලන්ට සලකන ව්‍යාපාරිකයට එක විදියකටත් නොසලකන කෙනාට තව විදියකට සලකනවා. මේකයි ඇත්ත වෙලා තියෙන්නේ. ඒ නිසා මේ ඔෆිසස්ලා ගන්න තද්දට තීරණයක් ගන්න ඕන වෙලා තියෙනවා. ඔබතුමාන වෙන්න පුළුවන්. නමුත් පොදුවේ ගත්තොත් ඒකයි කතාව. ඒගොල්ලන්ට හැම මාසෙම දීමනාව දෙනවා නම් එයාට අනවසර ඉදි කරගන්න පුළුවන්. දීමනාව දෙන්නේ නැත්නම් ඉදි කරලා තිනොත් කඩනවා. ඒක කරන්න බෑනේ ඕගොල්ලෝ. ඒ කියන්නේ අපි දැක්ක අපේ මේ වෙරළ තීරය විශේෂයෙන් දකුණු වෙරළ තීරයට ප්ලෑන් එකක් නැතුව ක්‍රියාත්මක වෙච්ච නිසා අද දකුණු වෙරළ තීරයේ තමයි හෝටල් තියෙන්නේ. අපිට මේ අලුතෙන් හැදෙන සංචාරක කලාපයක්. අපි හොඳ ප්‍රමිතියක් හදලා වෙරළ තීරයත් ආරක්ෂා කරන, රිසර්වේෂන් එකත් ආරක්ෂා කරගෙන හෝටල් පද්ධතියකට ව්‍යාපාර වලට ඉඩ දෙනවනේ හොඳ. දැන් අපිට ගිහිල්ලා හික්කඩුවේ මේක කරන්න බැරි වෙයි. හැබැයි මේ අලුත් තැන් වල තමයි උන්වහන්සේලා හරි තැනක ඉන්න ඕනනේ. නේද? විනාශ කරන්න එපා. මම දැක්ක මේ නැගිනිර වෙරළ තීරය ඉතාමත් ලස්සන වෙරළ තීරයක්. අපි දැන් සැලැස්මක් හදන්න ඕන ඕගොල්ලෝ. ඒ සැලැස්ම සල්ලි තියෙන කෙනාට එකයි, සල්ලි නැති කෙනාට එක්කෙනයි, පගා ගෙවන කෙනාට එක නීතියක්, පගා නොගෙවන කෙනාට තව නීතියක් වගේ යන්න නම් බෑ. එහෙම තියනවා පේන්න. සමහර අයට ඕගොල්ලෝ මෙතන කඩයි යන්න කියලා, සමහර අය රැල්ල ගහන තැනත් මේ తాවකාලිකව ගහන් ඉන්නවා. කොහොමද වෙන්නේ? ඕගොල්ලෝ බලනෝනේ. අපේ මේ පොලිසි මහතුරු ටික බලන්න. ඒ කියන්නේ මට වාර්තාවක් එවන්න. මොකද්ද මේකේ තියෙන වෙලා තියෙන දේ කියලා. මොකද මේ නැගෙනහිර වෙරළ තීරය අලුතෙන් අපේ සංචාර කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙන්න තියෙන ඉඩ හොඳ අවස්ථාවක්. අපි සැලසුම් කරලා එතන සංචාර කර්මාන්තය කරොත් අපිට ඉතාමත් හොඳ අවස්ථාවක් තියෙනවා. හැබැයි අපි නොසලකල නිසා අපි මේ සංචාර මේ වැඩේ කරොත් ආයෙ අපිට විනාශ වෙච්ච වෙරළ තීරය තමයි ඉතුරු වෙන්නේ. අරුගම්බේ ගත්තොත් හෝටල් 281ක් තියෙනවා. ඔව්. එතනින් 81ක් තියෙන්නේ බලපත්‍ර ඉඩම් වල. මම පොලිස්පතිතුමාට වාර්තාවක් දුන්නා. ඒ කියන්නේ ඒගොල්ලෝ නොමිනල් වැලියු එකක් අවුරුද්දට රුපියල් 340යි ගෙවන්නේ. ඇත්තටම ඒක දෙන්නේ සර් මේ ගොවියෙකුට වගේ වගාවක් කරගන්න තමයි ප්‍රාදේශීය ලේකම් කෙනෙක් ඒ ගානට දෙන්නේ. ඔව්. එතකොට බලපත්‍ර ඉඩම අරගෙන අරුගම්බේ වල තියෙන හෝටල් 81ක් බලපත්‍ර උඩ හෝටල් 4. එක්කෝ ඒගොල්ලෝ ඒ දැන් තියෙන භූමියේ වැලියු එක රජයට ගෙවන්න ඕනේ. ඇත්තෙන්ම ඔබතුමා කියපු දේ හරි. ඒ කියන්නේ සින්නක්කර ඔප්පුවල හදපු හෝටල් නැහැ. භාගයට භාගයක් ඒ හා සමාන ප්‍රශ්නයක් තියෙනවා පාසි කුඩා කල් කුඩා. ඒ කියන්නේ කාලයක් තිස්සේ රජය සතු ඉඩම් ක්‍රවුන් ලෑන්ඩ් එක හිතවත් කට්ටියට දීලා තියෙනවා. ඒ මත හෝටල් හදලා ඒ කියන්නේ කිසිම විධිමත් ආකාරයකට නෙවෙයි. සපත්තුමා බැලුවා නම් විශේෂයෙන්ම අරුගම්බේ හෝටල් 281කින් 80ක් තියෙන්නේ බලපත්‍ර ඉඩම් වල 20ක් මට හම්බුණාස අලුතෙන් අර පානම පැත්තට යන ස්ට්‍රෙච් එකේ ඉඩම් 20ක් තියෙනවා කිසිම බලපත්‍රයක් නැතුව වට කරන් තියෙනවා කොළඹ එහෙම ආපු ගන්න. සර් මේකට මම විශේෂයෙන් සර් ඔබතුමාගෙන් ඉල්ලන පුළුවන් නම් කමිටුවක් දාන්න කියලා සර් මම ඊයේ පෙරේද ගිහිල්ලා එකක් තහනම් කරුවා සර් මේ පොතුවිල් ටවුන් එකේම සර්. පොතුවිල් ටවුන් එකේ පාක් එකක් නැහැ.
නමුත් පානවසරයෙන් පස් දාලා ගොඩ කරලා තියෙනස අක්කර දෙකක විතර ඉඩමක්. ඒ හරිය පර්ච් එකක් අඩුම තරමින් මිලියන 2ක්වත් වෙනවා. අක්කර 3ක LD එකක් සර්. ඒ LD එක කොහොමද ආවේ කියලා දන්නේ නැහැ සර්. එතන තව ඒ වගේ ලොකු ඉඩම් තියෙනවා සර්. මෙතන ආරුගම්බේ බීච් එකේ අපි හැමෝම නාන තැන එතනම කොහොමද අර ලිඳක් ගාව අර ලොකු හෝටල් දෙකක් හදන්නේ. ඒකේ සර් හොයාගෙන ගියාම මම අපේ ඇඩිෂනල් GA දාලා පරීක්ෂණයක් කරුවා සර්. එතන සර් ඔප්පුවක් ඇවිල්ලා තියෙනවා සර්. මහතර මායින් අලුතෙන් ඇවිල්ලා තියෙනවා සර් මොහොත කියන එක. මොහොත කියන එක එකම ආයිමක් සර්. කොහේ හරි තියෙන මේ LD එකක සර් හතර මායින් ඇවිල්ලා සර්. පුළුවන් නම් සර් මේ ඉඩම් අමාත්‍යාංශයෙන් හරි දාලා පුළුවන් නම් මේ ওই පැත්තේ සර් සම්පූර්ණ පරීක්ෂණයක් කළා සර්. ඔය රජයේ ඉඩම් ටික බේර ගන්න මොකද සර් දිසාපති විදියට සර් ඉඩම් රාජකාරිවල බලය සර් අපිට නැහැ සර්. ඒක තියෙන්නේ පළාත් ඉඩම් කොමසාරිස්ටයි ප්‍රාදේශීය ලේකම්වරුන්ටයි සර්. පුළුවන් නම් පළාත් ඉඩම් කොමසාරිස් ආණ්ඩුකාරතුමනි ඔබතුමා මැදිහත් වෙලා පුළුල් කමිටුවක් දාලා මේක බලන්න සමහරක්. මොකද මම දන්නවා හිටපු ඇමතිවරුන්ට ඉඩම් තියෙනවා එතන. මම දන්නවා මේ හිටපු മന്ത്രി කෙනෙක්ගේ මෙහි හිටපු മന്ത്രി කෙනෙක් මල්ලිට ඉඩම් අල්ලන් තියෙනවා. මේකයි වෙලා තියෙන්නේ. හරිද? මම කියන්නේ කවුරු ව්‍යාපාර කරත් කමක් නැහැ දේශපාලන සමාජය ඒවා කමක් නැහැ. හැබැයි කරන කෙනා ව්‍යාපාර කරන මොකක් හරි අපිට තියෙන පදනමක් තියෙනවනේ. මුහුදේ කොච්චර මේ අපි වෙරළේ කොච්චර සීමාවකටද යන්නේ. එන්නේ දැන් අපි නැගෙනහිර වෙරළ තීරයට ඉතාමත් හොඳ සලස්මක් හැදුවේ නැත්නම් ඔක විනාශ වෙලා කෙලවර වෙන්නේ. අපිට අනිත් පළාත් වල මුහුදේ තියෙන ප්‍රශ්නේ තියෙනවා දැන් ඒක. වෙරළේ හදපු කඩ හෝටල් තියෙනවා දකුණු වෙරළ තීරේ. කරන්න දෙයක් නැහැ. පරණ ඒවා. නමුත් මේ අලුත් එකටත් ප්ලෑන් එකට ඕගොල්ලෝගේ වගකීම තියෙන්නේ. ඕගොල්ලෝ වගකීම නම් ඉටු කරන බව පේන්නේ නැහැ ඒකේ. අනිත් එක සර් මේ LDO ඉඩම් වල කිසිම වාණිජ කාර්යයක් කරන්න බෑ. ඒවා දීර්ඝකාලීන බදු වෙන්න ඕන. ඔය 81ම හරනම් දීර්ඝකාලීන බදු වෙන්න ඕන. එකක්වත් එහෙම හදන්නෙත් නෑ සර්. සර් දැන් මම ඩීටේල් සහිතව මගේ නිලධාරි දාලා 281ේම විස්තර ටික ගත්තා. ඒ වගේම ඒ 281ේම ඔප්පුවක් තියනවද නැද්ද? නැත්නම් බලපත්‍ර නම් බලපත්‍ර ඉදම අනවසරෙන් ඉන්නවද කියන අරගෙන මම පොලිස්පතිතුමාට දුන්නා 281ේම. ඊට පස්සේ විශේෂ අපරාධ විමර්ශන කොට්ටාශයට දුන්නා. නමුත් මේක ස්පෙસિෆික් සබ්ජෙක්ට් එකක් නිසා මග්ගා වාර්තාව තියෙනවා. ඒ 281 ගැන නම් සර් ඉන්ක්වයරි එකක් කරන්න ඕනේ. මොකද සර් දැන් රජයට මා අවුරුද්දකට රුපියල් 340ක් ගෙවලා ඒගොල්ලෝ ස්ටාර් ක්ලාස් හොටෙල් එකක් කරනවා. අඩුම ගානේ සර් ඒ වෙද්දි සමහරට පර්ච් එක ලක්ෂ 15 20 වෙනවා. රජයට ලොකු ආදායමක් අහිමි වෙනවා. විශේෂයෙන්ම අක්කර 300කට එහා මේ ස්වභාවික කලපුව ගොඩ කරනවා. ගම්මාන දාලා මේ වීදි රේඛා ඇඳලා ලයිට් අරගෙන සර් මේ කෙලින්ම කලපු ඉඩම් ගොඩ කරනවා. කවුද අපි ප්‍රාදේශීය ලේකම්තුමිය පැත්තේ ලේකම්තුමා හෝ සර් අපි එම හෝටල් එකකට ලියුම් එවලා තියන්නේ සර් ඒ පර්මිට් හින්දා ඒ පර්මිට් කන්ඩිෂන් බ්‍රීච් වෙලා තියෙනවා කියලා ඒ පර්මිට් එක අපි කැන්සල් කරනවා වකාම අර ලොන්ග් ටර්ම් ලීස් වලට එන්න කියලා අපි ලියුම් එවලා තියන්නේ සර්. ඒක එව්වෙන් පස්සේ සමහරු ලොන්ග් ටර්ම් ලීස් වලට ආවා. ආයෙත් අපි රිමයින්ඩර්ස් දාලා ටික ලොන්ග් ටර්ම් ලීස් වලට අපි ගන්නවා සර්. නමුත් දැන් මේ කලපුව ගොඩ කරන වගේ ප්‍රශ්න ඒකත් සර් අපි ළඟදී තමයි අඳුනගත්තේ අපි OIC මාත්‍යාටත් අර මේ පොලිස්පතිතුමා මේ නියෝජ්‍ය පොලිස්පතිතුමනේ මම ඔබතුමාට මතක් කරේ එකයි මේ අර පාර අයිනම අර අක්කර එකමාරක් විතර තනිකර ගොඩ දාලා තියෙන්නේ. සර් උනේ දැන් මම STF එකේ ඉති මේ අපි ගොඩක් දැන් අත්අඩංගුවට ගත්තා සර්. දවල් ගිහින් විශේෂම අක්කරපත්තු කොමාරිවල ලංකාවේ කිසිම තැනක කලපුවක් ගොඩ කරන්න බෑ. කලපුව කියන්නේ කඩලාන පරිසරයත් එක්ක ස්වභාවික පරිසරය. ඒක සංවිධානාත්මකව ඉස්සරහා තියෙනවා ඉඩම, ගෙදරක් තියෙනවා පිටිපස්සේ ටික මේගොල්ලෝ ෆිල් කරනවා. මේක දැන්වත් නවත්තලා මේ ඉඩම් වල වැලියු එක රජයට අය වෙන්න. ඒ වගේම කුඹුරු හරි කලපු ගොඩ කරලා තියෙනවා නම් ඒ කාලේ මම බස්නාහිර උතර තියෙද්දි ඒ කුඹුරක් අක්කරයක් ගොඩ කරා නම් එයාට දෙන පෙනල්ටි එක තමයි එයා නැවත යථා තත්ත්වයට පත් කරන්නේ. කුඹුරක් බවට පත් කරන්නේ. එහෙම ටැංකීප් එක කරා නම් ওই ගොඩ මේ මම හිතන්නේ මෙහි ඉන්නවා නම් ගෝජන්සියා කොන්සර්ට් මම හිටියම තමයි සර් පෙනල්ටි එක. ඒක කරන්න ඕනේ. එතකොට සර් අල්ලනට වඩා කොස්ට් එකක් යනවා මේ ඒ දණ්ඩ. මේක දිනපතා තවමත් පුරවනවා කලප්පුව. ඒක ප්‍රශ්නයක් ඒක විතරක් නෙවෙයි. වෙලි හොදන්න ඒගොල්ලෝ ඕනේ ඒක අරගෙන වෙලි හොදන්න සමහර තැන්වල පාලම ළඟ සමහර ඕගොල්ලෝගේ තැන්වල වැලි කපනවා මම දැක්කා. ඔව් ඒවා කරනවා. ඒක නවත්තන්න ඕන ඉරිගේෂන් දෙපාර්තමේන්තුව. අපි දවසින් දවස ඒක නම් මැදිහත් වෙනවා. මේ DCC එකේ කීප වතාවක් ඩිසිෂන් අරන් තියෙනවා. හැබැයි ඉරිගේෂන් ශක්තිමත් කරන්න නැත්තම් මේවා වෙන්නේ නැහැ. ඔබතුමාලා STF එකෙන් සම්පූර්ණ වලක් දෙන්න එපා. ඕගොල්ලෝ හොඳට දාලා වලක් ගන්නකො. ඊටු ටිකක් බලා ගන්න. මම
කැබිනට් තීරණයක් අරගෙන කමිටු එකක් දාන්න නැගෙනහිර පළාතේ ඉඩම් ටික ආරක්ෂා කරලා බලාගෙන විධිමත් කරන්න. මම ඒක හදලා එවන්න ලබන සතියේ සම්පූර්ණ බලය දෙන්න. මේක වළක්වන්න ඕන. මොකද මේක විනාශ කරන්න එපා. නැගෙනහිර ඉතාමත් හොඳ වෙරළ තීරයක් තියෙනවා. මේ විදිහට ගියොත් ඉතුරු වෙන්නේ නැහැ මොකද? මොකද අර ගොඩාක් රාජකාරී කරන අයට දුරස්ථභාවය වැඩි. අර නිකන් පාළු වගේ ඉඩම් විශාල ප්‍රමාණයක් තියෙන මිනිස්සු ගැවසෙනවා අඩුයි. ගිහිල්ලා අල්ලලා විනාශ කරමින් යන්නේ. හදන්න ඕන ඕගොල්ලෝ හදන ප්‍රමිතියක් තියෙනවා ඕගොල්ලෝ හදලා ඒකට අනුව තමයි හැමතැනම තියෙන්න ඕන. හිටපු ගමන් මේ 25 කියනවා. තමන්ගේ කවුරු හරි අහුණා මේක 10ට අඩු කරන්න තීන්දුව ගන්නවා. පලාතම 10 කරනවා. මෙහෙමයි 10 උනේ. මම 10 උනේ ඇයි කියලා ඇහුවේ ඒකයි. අපි බලමු ඒක නේද? හොඳයි. ඕගොල්ලෝ හදලා කියන අපිට අපි කමිටි එකක් පත් කරලා සම්පූර්ණ